අපි හේනානි ගල දකුණ අපිට මේ PHS 20 තමයි දීලා තියෙන්නේ. අපිට PHS 20 ඉඳගෙන කරන්න දෙයක් නැහැ. ඒ නැති හින්දා තමයි අපි ගොවිතැනක් කරන්න නැවතත් බලාපොරොත්තු පිට මේ ගමට ආවේ. අපි ආපහු යන්න නෙවෙයි ආවේ. අපි ඉස්සරහට තියා පාඩිය පස්සට ගන්නෑ. පුළුවන් විදිහකට අපට උදව් කරලා දෙන්න. මේ අපට කුලී වැඩ කරන්න තැනක් නැහැ. අපි ගොවිතැන් කරලා තමයි අපි ජීවත් වෙන්නේ. අපිට හැම දවසෙම පිට ගිහින් වැඩ කරන්න බෑ. අපි ගා මට්ටල වැඩ කරලා නැහැ. ඉතින් රජයේ රැකියාවල් අපිට නැහැ. අපි කුලිය කරලා ජීවත් වෙන්නේ. ඉතින් අපටම කියලා තැනක් තියෙන්න ඕනි. ඒ හින්දා තමයි අපි මේ ගමන ආවේ. පුළුවන් විදිහකින් අපි ඒ දෙන ප්‍රමාණය අපි වගා කරගන්නවා. කාටවත් කරදර කරන්නේ ඒ හින්දා අපිට මේ ඉඩම් ටික තමයි ලබා ගන්න ඕනකම තියෙන්නේ. तो आरसा पोज मंदु කරන්න ඕනේ. බොට කඳාලාගෙන් ආරසා පොජ් මන්දු කරන්න ඕනේ. හොඳ වාගේ මේතන සන්තෝෂ පොජ්ජෙන් ඇවිල්ලාලා මේ අත්තන්ට අනු කලන්න කොදෝ කියලා වෙරිතන මන්ද වෙන්න කොදෝ දිඹුල ගාලේ මලු පන්දේ යලා ඇත්තෝ ඉදිනවා. ඒ අත්තොත් මේතන හොඳ වාගේ කැවිල්ලාලා මේ අත්තන්ට මේ මංගච්ඡප් ගමන් පොජ්ජේ සාරුසාරවත් පොජ් මන්දු කරලා දෙන්න ඕනේ. ඔය අත්තන්නේ පීටු පොජ්ජෙන් බල පොජ්ජෙන් මේ අත්තන්ට මේතන ජයග්‍රහ පොජ් මන්දු වෙන්න ඔය අත්තන්නේ වරම් පොජ් දිවස් පොජ් අනු කලන්න ඕනේ. මාම ගැච්චක් හොඳමයි. මේ අත්තෝ මේ තැනට මං ගැච්චුවේ මේ අත්තන්නේ කැකුළු යන්න මං ගැච්චුවේ මේ අත්තන්ට කිසිම රස්ස පොජ්ජක් කොදොයි මේ අත්තනට මං ගැච්චලා මේ හේම් පොජ්ජක් පට අරගෙන ඒතනේ අට පොජ්ජ ලාභච්චලා ඒතනේ ඇලු කලාගෙන ඒතන ජීවත් පොජ්ජ මන්දු වෙන්න මේ අත්තෝ මං ගැච්චුවේ මේ අත්තන්ට ඒතනේ උදාවතන මන්දු කරන ආණ්ඩු පොජ්ජේ නෑනිලා ඇත්තෝ නෙත් ආරාධනා පොජ්ජ තිබවුවා. තව ඉඳින නිලධාරි ඌරලා නෑනිලා ඇත්තෝ ඉඳිනවා නම් මේ ඇත්තන්ට උදවතනක් මන්දු කරන්න මේ ඇත්තෝ මේතන පරම්පරා කාල මැච්චේ ඉඳි තිබාලා හේම් පොජ්ජ පාට අරගෙන ගාය ගැට කරල් පොජ්ජ පාට අරගෙන ගාලේ කරකුරු ගච්චනාට පොජ්ජ මන්දු කරගෙන එතන ගුලි පොජ්ජ කැවිල්ලාලා තමයි මේ අත්තෝ රඳවේ. මේ අත්තන්ට ගුලි පොජ්ජ කැවිල්ලාන්න පොදවිලා දැන් මාම කැච්චක් ලෙඩ පොජ්ජ මන්දුලා. මේ අත්තන්ට බෙහෙත් පෝර පොජ්ජවල් ඒ තරමල් මේ අත්තන්ට අනු කලන්න කොදෝ මේ අත්තෝ බිම් පොජ්ජ නික්මෙන්ම ලාභච්චලා යට පොජ්ජ මන්දු කරගෙන ඒතනේ කරල් පොජ්ජ අට පොජ්ජ පිටු පොජ්ජ මන්දු කරලා ගුලි පොජ්ජ අදුම් පොජ්ජ මන්දු කරන කැවිල්ලාව නම් මේ අත්තන්ට මේ මොන එකක්වත් ලෙඩ පොජ්ජක් කොදෝ